අයිබෝවන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා අදත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් කරන්න බෑ කියලා දෙයක් ඔයාගේ ජීවිතේ නෑ. තියෙන්න ඕන කැපවීමයි අදිෂ්ඨානයයි විතරයි. ඒ වගේම හිතේ විශ්වාසයයි. ඉතින් ඔයාට අද මම කියලා දෙන්නේ වෙනස් එකක් වෙනස් වීඩියෝ එකක් කරන්න. ඒ කියන්නේ ඔයාට පහසුවෙන් ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් සහ ඔයාගේ ව්‍යාපාර දියුණු කරගෙන ඉහළටම ගිහිල්ලා ඔයාට දියුණුව ලබන්න පුළුවන් කරුණු කිහිපයක් ගැන ඔයාට පුංචි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේ හරහා ඔයාට පුළුවන් මේ විශ්ව හරහා ඉක්මනින්ම පෝසත් වෙන්න, ඉක්මනින් ධනය ආකර්ෂණය කරගෙන ඔයාට සතුටින් ඔයාගේ ජීවිතේ ගත කරන්න. ඉතින් පළවෙනි එක තමයි මනස හැදෑරීම. ඒ කියන්නේ ඔයා හරියටම ඔයාගේ අරමුණ පැහැදිලි කරගන්න ඕන. ඔයාට අවශ්‍ය මුදල පිළිබඳ නිශ්චිත අරමුණක් තියෙන්න ඕනේ. කියන්නේ මේ වෙලාවේ ඔයාට අවශ්‍ය මුදල ලක්ෂයද 5ද 10ද කෝටියක්ද මෙන්න මේ වගේ මුදල් අවශ්‍යතාවය ඔයාට හරියටම පැහැදිලි අරමුණකින් තියෙන්න ඕනේ. ඒ මුදල මොනවටද? ඒ හරහා ඔයාගේ ජීවිතේ වෙන වෙනස්කම මොකක්ද කියලා පැහැදිලි අරමුණක් ඔයාට තියෙන්න ඕන. ඒ හරහා ඔයාගේ යටිසිතට පණිවිඩයක් යනවා මේ මුදල අනිවාර්යෙන් ඔයාට අවශ්‍යයි කියලා සහ ඒ මුදල ඔයා ලැබීමට මේ වෙලාවේ සුදුසුයි කියලා. ඒ වගේම දෙවෙනි පියවර තමයි gratitude. ඇත්තටම ඇති දේවලට කෘතඥ වීම. සමහර විට මේක සුළුවෙන් හිතන්න පුළුවන්. නමුත් ධන ආකර්ෂණයේදී ස්තුති කිරීම හරිම ප්‍රබලයි. දිනපතාම ඔයාට පුළුවන් නම් උදේට විනාඩි 2-3ක කාලයක් ඔයාට දැනෙන හැඟීම්, ඔයාට හිතෙන දේවල් වලින් මේ ඔයාට දැනට තියෙන දේවල් වලට ස්තුති කරන්න. ඔයාට දැනට ලැබිලා තියෙන දේවල් වලට, ඔයාට විශ්වය දුන්නු දේවල් වලට සිතේ පිරිසිදුව සංසුන් මනසින් ස්තුති කරන්න ඕන. තුන්වෙනි පියවර තමයි මේ සඳහා ඔයාට තියෙන ඔයාට අවශ්‍යම දේ පිළිබඳ ලයිස්තුවක් සකස් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට මේ වෙලාවේ ඕන මොනවද කියලා හරියටම පැහැදිලිව ඔයාට ලියා ගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඔයාට ධනෙ ලබා ගන්න ඉක්මන් හෝ ඒ කියන්නේ දිගු කාලීන අමතර ආදායම් මාර්ගයක් හරි වෙළඳපොළ ගැන අධ්‍යයනයක් හරි මේ වර්තමාන තත්ත්වයට ගැළපෙන ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් හරි ව්‍යාපාරයක් හරි ඔයාලට පහසුවෙන් කරන්න පුළුවන් ධනය උපයන්න පුළුවන් ක්‍රම ගැන ඔයාට ඉගෙනීම හරහා ඔයාට තවත් ධනය ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමය වැඩි කරගන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි භාවනා ක්‍රමය. දිනකට ඔයා විනාඩි 10ක්වත් භාවනා කරන්න ඕන. ඔයාගේ ජීවිතේට දැනටමත් ධනවත් ඔයාගේ ජීවිතේ වෙනස් වෙන ආකාරය හිතින්ම වාගෙන ඒයින් සතුටු වෙන්න, ඒ හැඟීම් විඳ ගන්න, මුදල් ඔයාගේ ජීවිතේට කොච්චර අවශ්‍යද, ඒ වෛද්‍ය ඔයාට කොච්චර සතුටක් දැනෙනවද, ඔයාගේ නිදහස, ඔයාගේ සුරක්ෂිතභාවය, ඔයාගේ ප්‍රශ්න විසඳෙන හැටි, ඔයාගේ ලයිෆ් එක වෙනස් වෙන හැටි, ඔයාගේ ෆැමිලියත් එක්ක ඔයා සතුටින් ජීවත් වෙන හැටි, මේ ජීවන රටාව ඔයා හිතින්ම වාගෙන මනසින් ගොඩ නගන්න ඕන. මේ සියලු දේ ධනාත්මකව වර්තමාන කාලයේ සිදුවෙන ආකාරයට ඔයා හිතින්ම අවල සතුටු වෙන්න ඕන. තව ඔයාට පුළුවන් මේවා ජාලගත කරලා ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න, ප්‍රසිද්ධියක් ලබා ගන්න. මේ හරහත් ඔයාට ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් මාර්ග ඔයාට සමාජගත කරලා ප්‍රසිද්ධ කරලා දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තව තමයි ඔයාට පැහැදිලි අරමුණක් තියෙන්න ඕන. අරමුණු ලියන්න ඕන. මෙන්න මේ විදිහට. දැන් ඔයාට මුදල් ධනය ආකර්ෂණය කරගන්න ඕන. ඔයාගේ ව්‍යාපාර දියුණු කරගන්න හරි, ඔයාට ධනය ආකර්ෂණය කරගන්න හරි මෙන්න මේ විදිහට ඔයා පැහැදිලි අරමුණකින් ඔයාට ඒ අවශ්‍යතාවයන් ලියන්න ඕන. දිනපතාම ඔයාට දැනට තියෙන ධනය ලැබෙන මාර්ග අවස්ථා දෙකකට ස්තුති කරන්න. ඒ කියන්නේ ඔයාට දැනට ව්‍යාපාරයකින්ද වෙනත් අවස්ථාවන් හරහා හරි ඔයාට ධනය මුදල් ලැබෙන අවස්ථා දෙකකට ස්තුති කරන්න දිනපතාම ඒක ඔයාට ලියන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒ වගේම දිනකට විනාඩි 5ක් භාවනා කරන්න ධනය පිළිබඳ සතුටු හැඟීමෙන් විශ්වයට ස්තුති කරමි. ඒ වගේම ඔයාට සතියට වරක් ඔයාගේ ආදායම හා වියදම බලන්න පුළුවන්. එයින් ඔයාට වටහා ගන්න පුළුවන් ඔයාට දැන් ධනය වැඩිපුර ආකර්ෂණය වෙලාද, එහෙම නැත්නම් ධනය ආකර්ෂණය වීම අඩු වෙලාද කියලා.
ඒ වගේම මේක වසරකට වතාවකුත් ඔයාලට බලන්න පුළුවන්. මේ ක්‍රම අනුගමනය කරනකොට ඔයාගේ ධනය ආකර්ෂණය වැඩි වෙනවා. ඒ වගේම මේ විදිහට කෙටි ආශිර්වාදත් ඔයාලට දිනපතාම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ධනය ආකර්ෂණය වීම වැඩි කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ විදිහට ස්වයං යෝජනා හදාගෙන ධනාත්මකව ඔයාගේ ධනය වැඩි කරගන්න දිනපතා කියන්නේ. මට ධනය ඇද ගැනීමේ බලයක් හැකියාවක් ඇත. මම ආදරයෙන් මගේ ධනය රැකගනිමි ආරක්ෂා කරමි. මම දිනෙන් දින ධනය වැඩියෙන් ආකර්ෂණය කරමි. ධනය ඉපයීම පිළිබඳව මනා හැකියාවක් මට ඇත. මේ විදිහට ඔයාටම පුළුවන් ධනය පිළිබඳව ඔයාට ස්වයං යෝජනා හදාගෙන ඇතිතරම් ලියන්න කියන්න පුළුවන්. ඒ වුණොත් ඔයාගේ මනස ධනය පිළිබඳ අගේ යටිසිතට ඔයාට ධනය පිළිබඳ ධනාත්මක හැඟීම ඔයාගේ යටිසිතට යනවා, විශ්වාසය වැඩි වෙනවා. ඒ හරහත් ඔයාට ධනය ආකර්ෂණීය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට මම කියලා දුන්නේ ව්‍යාපාරයක් හරහා හරි ඔයාගේ හිතින් හරි ඔයාට ධනය ආකර්ෂණය කරගන්න පුළුවන්. මේ විශ්වය හරහා ඔයාට ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. ඉතින් ඔයාට හොඳයි නම් මේ විදිහට ඔයත් කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාගේ මේ විදිහට දිනපතා කරනකොට ඔයාගේ හිතේ ධනය පිළිබඳ විශ්වාසයක් ප්‍රබල කම්පනයක් ඇති වෙනවා. එතකොට ඔයාගේ ভাইබ්‍රේෂන් එක ධනය පිළිබඳ වැඩි වෙනවා. ඔයාට ධනය ආකර්ෂණය වීම වැඩි වෙනවා. ඒක නිසා මේවා හරියටම කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාට ධනය ලැබිලා ඔයා දියුණු වෙන්න, පෝසත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා. ඔයාට දිනෙන් දින ධනය ආකර්ෂණය වෙන්න කියලා මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි හැමෝටම.